ආයුබෝවන් සුබ දවසක් ට්‍රාන්ස්ෆාමයිල් කේ YouTube නාලිකාවට ඔබ ඉතා සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ෆාමසිස් කෙනෙක් රිසයින් වෙනවනේ එහෙම නැත්නම් ඉල්ලාස් වෙනකොට අනුගමනය කර යුතු ක්‍රියාදාමය මෙතෙක් පැවති ක්‍රියාදාමය 2025 12 දිග ඉඳලා වෙනස් ක්‍රීමයකට භාජනය වෙලා තියෙනවා. ඒ කියන්නේ කලින් ඖෂධ වේදිකාට ලියුමක් ඉදිරිපත් කරලා NMR එකට ඉදිරිපත් කරලා අස්වීමේ පහසුකමක් තිබ්බා. නමුත් මේ දිනේ ඉඳලා ඒ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. මේ පිළිබඳව වෙබ්සයිට් එකේ දැනුම් දීමකුත් පළ කරලා තියෙනවා. ඉතින් අපි බලමු මේ කොහොමද මේක දැන් ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේක දැනට සෑහෙන කාලයක් ක්‍රියාත්මක වුණත් බොහෝ ඖෂධ වේදීන් තාම මේ ක්‍රමවේදය ගැන අවබෝධයක් නැති නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මොකද මේ වීඩියෝ එක කරනකොටත් මේ දැන් ටිකටත් ඉස්සෙල්ලත් මේ ඒ වගේ ප්‍රශ්නයක් විමසලා තිබ්බා කොහොමද ඒක කරන්නේ කියලා. ඒ වගේ කීප දිනකට ඉල්ලීමුත් කරලා තිබ්බා. ඒ නිසා තමයි මම මේක මෙහෙම එකක් කරන්න කල්පනා කරේ. හරි අපි බලමු මේක කොහොමද මේ ක්‍රමවේදය කියලා. මේ තියෙන්නේ ඒ NMR එකේ ඉදිරිපත් කරලා තිබ්බ මේ දැන්වීම 2025 තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක සිල්ලර් සහ හෝල්සේල් කියන්නේ තොග යන අංශ දෙකටම මේකට අදාළ වෙනවා. එතකොට මේකේ දැනට ඒ කියන්නේ කලින් වගකීම් දරන ඖෂධ වේදිකා ඉල්ලාස් වෙනවා නම් ඒක නිසි පරිදි NMR එක දැනුවත් කරලා කොහොමද කරන්නේ කියන එක තමයි මේකේ පැහැදිලි කරලා විස්තර කරලා තියෙන්නේ. ඒකට අලුතින් මේක භාෂා තුනෙන් සඳහන් කරලා තියෙනවා. මෙතෙන් ඉංග්‍රීසි භාෂාවේ මේක නම් මම ට්‍රාන්ස්ලේට් කරලා ගත්ත එකක්. බොහෝ සමහර විට සුළු වෙනස්කම් තියෙන්න පුළුවන්. එහෙම වැරදීමක් තිබ්බොත් සමා වෙන්න කියලා මම ඉල්ලලා සිටිනවා. මොකද මේ Google Translate එකෙන් දාලා තමයි මම මේක ගත්තේ. මේ තියෙන්නේ ඒ ෆෝම් එක. ඒ කියන්නේ ඖෂධ වේදීන් ඉල්ලාස් වෙනකොට ඒගොල්ලන් සම්පූර්ණ කරන්න ඕනේ ෆෝම් එකක් තියෙනවා. මේකේ එතකොට පාර්ශව තුනක් සම්බන්ධ වෙනවා මේකට. ඒ කියන්නේ responsible pharmacist ඊට අමතරව ෆාමසි ඕන ඖෂධ ශාලා හිමිකරු සහ food and drug inspector. ඒ තුන් දෙනාම මේ ෆෝම් එකේ අත්සන් කරන්න තියෙනවා සහ ෆිල් කරන්න තියෙනවා. ඒක නිසි පරිදි වුණාට පස්සේ තමයි මේකේ නිත්‍යානුකූල භාවය ලැබෙන්නේ ඖෂධ වේදිකාට ඉල්ලාස් වීමේ ක්‍රමවේදයට නියමිත විදිහට කොහොමද කරන්න කියලා. මේකේ සමහරවිට ඔයගලන්ට අකුරු චූටි නිසා මම පොඩ්ඩක් තව ඊළඟ ස්ලයිඩ් වල පෙන්නන ටිකක් ලකුවට අරගෙන මම ඊට අමතරව මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ ෆෝම් එකත් මම මේ ඇටච් කරලා තියනවා. ඔයගලන්ට එතකොට ඒකෙන්ම ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන් අවශ්‍ය කෙනෙකුට. දන්න කෙනෙකුට නම් මේ NMR සයිට් එකට ගියාම ඒක අර ටිකක් පල්ලෙහාටම යන්න ඕනේ. announcement කියන කැටගරි එකේ තමයි ඒක තියෙන්නේ. ටිකක් හොයාගන්න අමාරු වෙයි. ඒ නිසා මම මේකේ මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියන්නම් ඒකේ link එක. ඉතින් ඔයගලන්ට ඉක්මනින් ඒක ඩවුන්ලෝඩ් කරලා මේ ගන්න පුළුවන් ඇප්ලිකේෂන් එක. මේ ෆෝම් එක. හරි. අපි බලමු ඒකේ විස්තර. මේ තියෙන්නේ ඒ ඇප්ලිකේෂන් එකේ තියෙන විස්තර මේ ටික තමයි ඔයගොල්ලෝ ෆිල් කරන්න ඕනේ. ඉස්සල්ලාම තියෙන්නේ responsible pharmacist ගේ details ඉල්ලලා තියෙනවා. නම, pharmacy name එක, ඊට අමතරව license එක කොච්චර කාලයක් validද, එතකොට pharmacy license number එක, pharmacist ගේ SLMC number එක, pharmacy address, pharmacist contact number සහ email. මේ ටික තමයි ඉස්සල්ලාම ෆිල් කරන්න තියෙන්නේ ෆෝම් එකේ. ඊට පස්සේ තියෙනවා resignation details.
එතකොට ෆාමසිස් කවද ඉඳලාද මේකේ රෙසිග්නේෂන් එක බලපාන්නේ කියන එක මේකේ විස්තර දාන්න තියෙනවා. ඊට අමතරව reason for resignation එයා ඉල්ලාස් වෙන්නේ හේතුව මේක සඳහන් කරන්න කියලා තියෙනවා. ඊළඟට තියෙන්නේ තුන්වෙනි මේ section එකේ handover details. ඒ කියන්නේ ඒක ගන්න පුළුවන් නම් තමයි මේකේ සඳහන් කරන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ වර්තමාන ෆාමසිස් දැන් ඉල්ලාස් වුණාට පස්සේ ඊළඟට එයා ෆාමසිස් ඉන්නවා එයාගේ විස්තර දන්නවනම් මෙතන සඳහන් කරන්න පුළුවන්. එයාගේ නම සහ SLMC නම්බර් එක සහ contact information මේ ටික ෆිල් කරන්න තියෙනවා. ඊට අමතරව මෙතන තව තියෙනවා declaration responsible pharmacist. එතකොට pharmacistගේ declaration එකක් මෙතන තියෙනවා. ඒකේ මේක සඳහන් කරන එතකොට මේ ක්‍රියාවලිය එයාගේ තේරුමත් ඇතුව ඒ කියන්නේ වගකීමක් සහිතව මේක සිදු කරනවා කියලා එතකන් මෙන්න මේ කරුණු කොන්දේසි තුනක් NMR එකෙන් ඉදිරිපත් කරලා තිනවා කෙනෙකුට responsible pharmacist ඉල්ලාස් වෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා මෙන්න. පළවෙනි එක තමයි මේකේ එයා දැනට වගකීම දරන ෆාමසි ලයිසන් එක තියෙන ඒක එක්ස්පයර් වෙලා තියෙන්න ඕනේ. කල්ලිකුත් වෙලා තියෙන්න ඕනේ. ඊට අමතරව දැන් ඊළඟ කොන්දේසිය තමයි දැන් එයා වගකීමක් දරන ෆාමසිය නැත්තම් හෝල්සේල් ආයතනයේට NMR එකේ විසින් අලුතෙන් බලපත්‍රයක් නිකුත් කරලා තියෙනවා නම් අන්න ඒ අවස්ථාවේදී එයාට මේ ඉල්ලාසීමේ ක්‍රමවේදයට යන්න පුළුවන්. ඊට අමතරව responsible pharmacist එයාගේ නිල ඉල්ලාස්වීමේ ලිපිය මේ වගේ ෆෝම් එක ෆිල් කරලා ඒක ඉදිරිපත් කළා මාස 6ක් සම්පූර්ණ වෙලා තියෙනවා නම් එතකොටත් එයාට මේ ඒ වගේ ඉල්ලාස් වෙන්න පුළුවන්. එයා දැනට වගකීමක් දරන ෆාමසියෙන් මේ කරුණු තුනක් කොන්දේසි තුනක් තියෙනවා. ඒකෙන් එකක් හරි එයා සපුරලා තියෙනවා නම් එයාට අවසර තියෙනවා අලුත් ඒ කියන්නේ ඉල්ලාස් වේලා අලුත් තැනකට මාරු වෙන්න. ඒකේ මේ තව මේ විස්තර කියවලා තියෙනවා මේකේ. ඒ ඇක්ට් එකයි ඒ විස්තර ටිකයි. ඒතර මෙතන දාන්න ෆිල් කරන්න තියෙනවා සිග්නේචර් එක ෆාමසිස්ගේ ඩේට් එක ඒ විස්තර දාන්න. ඊට අමතරව ඊළඟ කොටසේ තියෙන්නේ ෆාමසි ඕනර්ගේ විස්තර දාන්න තියෙනවා. එතකොට එයාත් මේකේ ප්‍රකාශයක් කරන්න ඕනේ. එයා අලුතෙන් දැන් මේ ඉන්න ෆාමසිස් අයින් වුණාට පස්සේ අලුතෙන් ෆාමසිස් ඒකේ විස්තර ප්‍රොසෙස් එක යනකම් ඒක මේ NMR එකට දැනුම් දෙන්න ඕනේ වහාම. එතකන් එයාට ඩ්‍රග්ස් කියන්නේ schedule 2 drugs ඒවා විකුණන්න මේක තහනම් කරලා තියෙනවා. මේ ටික සම්පූර්ණ කරලා ක්ලියර් කරගන්නකම් මේ process එක. ඒ මෙතන දාලා තියෙනවා. ඊට පස්සේ ෆාමසි ඕනර්ගේ නම දාලා ඩේට් එක දාලා ෆාම් සීල් එකත් ගහන්න කියලා. ඊළඟ කොටසේ තියෙන්නේ authorized officer. ඒ කියන්නේ food and drug inspector. එයා මෙතන ෆිල් කරන්න කොටසක් තියෙනවා. එයාගේ වගකීම සහිතව ඒ date and stamp දාලා ඒ මෙතන ෆිල් කරන්න තියෙන කොටසක් ඒ ටික ෆිල් කරලා ඊට පස්සේ සම්පූර්ණ කරාට පස්සේ මේක ඖෂධවේදියා විසින් මේක printed document එකක් වෙන්න ඕනේ. ඒ තුන් දෙනාගේම අත්සන සහිතව NMR කාර්යාලයට ගිහිල්ලා මේක කියන්නේ එයාගේ අතින්ම බාර දෙන්න තියෙනවා. එහෙම තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. එතකොට බොහෝ දිනක් මේ ක්‍රමවේදය සමහරට හරියට පණිවිඩය ගිහිල්ලා නැතුව සහ මේ දැනුවත් භාවයෙන් නැති නිසා සමහරට මේල් එකක් දාන්න පුළුවන්.
එහෙම නැත්නම් කෝල් එකකින් දාන්න පුළුවන්. නමුත් ඒවා කිසි දෙයක් මේක බාර ගන්න නැහැ කියලා තියෙනවා. මුලින්ම ඉස්සල්ලාම ආවේ පොඩ්ඩක් ඒ නොටිස් එක බලන්න තව සැරයක් බලලා මේක තමයි ක්‍රමවේදය. එතකොට මේ විදිහට ගියාම එතකොට නීත්‍යානුකූලව දැනට වගකීම දරන ෆාමසියෙන් හරි නැත්නම් හෝල්සේල් ආයතනයෙන් හරි අයින් වෙලා අලුත් තැනකට තමාගේ ලයිසන් එක නිකුත් කරන්න පුළුවන්. ඒක තමයි ක්‍රමවේදය. ඉතින් ওই කාරණාව තමයි මට ඔයගලන්ට කියන්න ඕන උනේ. ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට ප්‍රයෝජනවත් වුණා නම් මේකේ ලයික් එකක් දාන්න. ඊට අමතරව මේකේ තව මොන හරි ඔයගලන්ට දැනගන්න තියෙනවා නම් තව පැහැදිලි මදි නම් කමෙන්ට් එකේ ඒ කමෙන්ට් බොක්ස් එකේ ඒක මට දැනුම් දෙන්න. ඒ වගේම තමයි ඔයගලන්ගේ යාළුවන්ට ෆාමසිස් තව සහ හිමිකරුවෝ ඔයගලන් ඉන්නවා නම් මේක ෂෙයා කරන්න. අවසාන වශයෙන් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් ඒක subscribe button එක press කරලා bell button එකත් press කරපුවාම මේ වගේ අලුත් වීඩියෝ එකක් ආපු ගමන් ඔයගලන්ට ඉක්මනට බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඉක්මනින් තව වීඩියෝ එකකින් හම්බ වෙනකම් ආයිබෝන් ඔයගොල්ලෝ.